ආයිබෝවන් මම ජ්‍යොතිෂවේදී අචල දිවාක අද මේ මාධ්‍ය සාකච්ඡාව විශේෂයෙන් පවත්වන්නේ නුවර බස්නායක නිලම තේරීම සම්බන්ධව ඇති වෙලා තිබෙනා වූ තත්ත්වය විග්‍රහ කිරීමටත් හා ජ්‍යොතිෂයේ වශයෙන් අනාවැකියක් ප්‍රකාශ කිරීමටයි. දැන් මේ බස්නායක නිලමේ තේරීම සම්බන්ධව සබරගමුවේ මේ ප්‍රශ්නේ ඇති වුණා. කතරගමත් දැන් ඇති වෙලා තියෙනවා. ඒ වගේම නුවර දන්තධාතුන් වහන්සේගෙත් මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා තේරීමේදී. මොකද හේතුව මේක අර 1931 විහාර දේවාලගම් පනත යටතේ නිර්මාණය වෙන පනත තුල මේ අර්බුදය නිර්මාණය වෙන්නේ මේ පනතයි. මොකද හේතුව පන්සල අපේ වුණත්, පල්ලිය අපේ වුණත්, කෝවිල අපේ වුණත්, හාමුදුරුව අපේ වුණත්, ෆාදර් අපේ වුණත්, අන්‍ය ආගමික ප්‍රසාදීන් වහන්සේලා අපේ වුණත්, චංචල නිශ්චල දීපල අපේ වුණත් මේ විහාර දේවාලගම් පනත යටතේ තමයි මේක පාලනය වෙන්නේ. ඒක සුද්ධ නිර්මාණය කරපු පනතකින් තමයි මේක පාලනය වෙන්නේ. ඒකයි මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. ඉතිහාසයේ කවරදාක නැති ආකාරයකට අද බස්නායක නිලමෙලා රණ්ඩු වෙනවා. මම දැක්කා ඊයේත් ගිහිල්ලා බස්නායක නිලමේ කෙනෙක් නාත දේවාලේ බස්නායක නිලමේ එතුමාට අපහාස කරා කියලා එතුමා චෝදනාමුඛයෙන් කතා කරනවා. එතකොට අද එක එක්කෙනා දාලා මේ ඡන්දෙට සහභාගී වෙන බස්නායක නිලමේවරුන්ට අපහාස කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපි මේ කවුරුවක්වත් නගා සිටවන්න හෝ කාටවත් උදව්ව සඳහා කරන වැඩක් නෙමෙයි මේක. මේ බස්නායක නිලමේ තේරීම සම්බන්ධව සිංහල බෞද්ධ ජනතාව 70 ගණන් ඉන්නා වූ බෞද්ධ ජනතාවගේ වගකීමක් තියෙනවා. මේක හරියාකාර කරගන්නට ඕනේ. මොකද අද හරියට අර බුද්ධ පූජාව විසි කරාම නකුට බල්ලෝ පොර කනවා වගේ බස්නායක නිලමේතුමාලා මේක සඳහා පොර කනවා. එතකොට මේකේ සමාජ වශයෙන් බෞද්ධයන් වශයෙන් අපිට ලොකු වේදනාවක් කැක්කුමක් ඇති වෙනවා මේ සම්බන්ධව. ඉතින් මෙහෙම ගියොත් බැරි වෙලාවක්වත් දූෂිත කෙනෙක් එහෙම නැත්නම් මේ බස්නායක නිලමේ හැටියට තේරුනොත් මේ රටේ ආගමික කලබගෑනියක් වෙන්න පුළුවන් කියන එක මේ අවස්ථාවේදී මම ජ්‍යොතිෂයේ අනාවැක හැටියට ප්‍රකාශ කරන්න කැමතියි. ඒක මේ රටේ බෞද්ධයන්ට හොඳ මදි. ඒ නිසා අපි මේ කියන්නේ මොකද්ද? මේ සඳහා ආණ්ඩුව විසින් කළ යුතු එක දෙයක් තියෙනවා. මේ විහාර දේවාලගම් පනත තමයි මේ රටේ අයින් වෙන්නට ඕනේ. අර සබද අපි කඳු නොවෙමු උනුන් පරයා නොයන. හරියට බස්නායක නිලමෙලා හිතන්නට ඕනේ දෙයක් තියෙනවා. මේක සතර සංග්‍රහස් තියෙන්න ඕනේ. දානය, ප්‍රිය වචනය, සමානාත්මතාවය, අර්ථචර්යාව මේ බස්නායක නිලම තුළ තියෙන්නට ඕනේ. ඒවත් නැතුව ඔවුනොවුන් කඳු පරයන ආකාරයෙන් වැඩ කරනවා නම් ඒක මේ රටට හොඳ නැති වෙනවා. දළදා මාලිගාවට හොඳ නැති වෙනවා. ත්‍රිනිකායික මහානායකවරුන්ට හොඳ නෑ. උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා යට තමයි මේ බස්නායක නිලමේ තේරෙන්නේ. ගිහි බාරකාරයා දන්තධාතුන් වහන්සේගේ ගිහි බාරකාරයා තමයි බස්නායක නිලමේ. මෙතන මේක තේරුම් ගන්නට ඕනේ. එතකොට ඒගොල්ලෝ යම් කිසි දැක්මකින් ඉන්නට ඕනේ. මේ අපි ජ්‍යොතිර්වේදයේ හැටියට මොකද්ද අපි කරන්නේ? අපි මේ ආගමික වශයෙන් නිදියන් ඉන්න මිනිසුන්ව අවදි කරනවා. අපි දන්නවා ක්‍රිස්තියානි සමාජය ආගමික වශයෙන් නිදියන් ඉන්නවා. ගරු කාදිනල් හිමිපාණෝ ඒගොල්ලන්ව අවදි කරනවා. බෞද්ධ සමාජය ආගමික වශයෙන් නිදියන් ඉන්නවා. අපේ මිහින්තලේ නායක හාමුදුරුවෝ ඒ නිදියන් ඉන්න බෞද්ධයන්ව අවදි කරනවා. ජ්‍යොතිර්වේදයේ හැටියට මම කියන්නේ මේකයි. මේ බස්නායක තනතුර මේ විදිහට ගියොත් මෙහිම තෝරගත්තොත් මේ විදිහට අසාධාරණ ලෙස ගස්ඨණය වෙලා බස්නායක නිලම කෙනෙක් තේරුනොත් ඉස්සරහට මහා ආගමික කලබගෑනියක් වෙන්න පුළුවන් කියන ජ්‍යොතිෂීය අනාවැකය මම මේ කියන්නේ. දැන් කියන බස්නායක නිලම කියනවා මම අහවල් වංශ කෙනෙක් කියලා. අහවල් ඇත්ත වශයෙන්ම බණ්ඩාර પરම්පරාව කියන්නේ මේ රටේ රාජ්‍ය પરම්පරාවට උරුමකමක් තියෙන හොඳ પરම්පරාවක්. එතකොට ඩිංගිරි බණ්ඩාර විජේතුංග කියන්නේ මේ රටේ හොඳ ජනාධිපතිවරයෙක්. අද මේ විශ්‍රාමික ගෙවල් සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. නමුත් බලන්න මේ ඩිංගිරි බණ්ඩාර විජේතුංග මහත්තයා සම්පූර්ණ ගෙදරින් අයින් වෙලා ගියා. ඒ විශ්‍රාම ගෙදර හිටියේ නෑ. අද මේ ජනාධිපතිවරු ඇඬුවත් බලන්න මේ වාසක මෙදිරි වටිනාකම. නමුත් මතක තියාගන්න ඕනේ බණ්ඩාර කියන නම වාසකමට තිබ්බ පමණින්ම එයා වැදගත් මහත්තයෙක් වෙන්නේ නෑ. මොකද දලු බණ්ඩලත් ඉන්නවා මේ රටේ. බණ්ඩාර නායක නමින් දලු බණ්ඩලත් ඉන්නවා. ඒ නිසා પરම්පරාව කොච්චර වැදගත් වුණත් මේ බස්නායක නිලමල හැප්පෙන විදිහෙන් පේනවා එහි බෞද්ධකමක් නෑ කියලා. ඒ නිසා අපි කියන්නේ මෙච්චරයි. මහා බැරි වෙලාවක දැන් නිරංජන විජේත මහත්තයා ඉන්නකොට එතුමා මාස 3ක කාලෙක හිටියේ නෑ. එතුමා ඡන්දෙට ආවේ ඒ මාස 3 කාලෙන් අයින් වෙලා. දැන් මේ ඉන්නා වූ
දෑල මහත්තයා නිලමේතුමා මේ මාස 3 ඉන්නවා මේ තනතුරේ. ඒක වැරදි. මොකද දේශපාලනික වශයෙන් හරි අල්ලස් දීමක්. ඒ කියන්නේ තමන් ඒ තනතුරේ ඉඳිමින් ඒ තනතුරට ඡන්දේ වදිනකොට ඒ අන් අයට අසාධාරණයක් වෙනවා. ඒ කියන්නේ පොඩි ලැබදියාවක් තියෙනවා මේ බස්නායකත් එක කියන එක සමාජගත වෙනවා. මේ ඡන්දේ දෙන්නේ අස්ගිරි පාර්ශ්වයේ විහාරාධිපතිවන් වහන්සේලා, මල්වත්ත විහාරාධිපති වහන්සේලා ඇතුළු දිසාපතිවරු. එතකොට මේගොල්ලෝ බිදෙනවා දැන් ඉන්න මේ බස්නායක නිලමේ මේ තනතුරේ ඉඳගෙනම මේක කරන එක වැරදි. ඒ නිසා අපි කියනවා ගරු ජනාධිපතිතුමාට, ඔබතුමා දිසානායක මුදියන්සලාගේ පරම්පරාවේ කෙනෙක්. ඔබතුමාගේ පරම්පරාව තියෙන්නේ නුවර මාතලේ පැත්තේ. එතකොට ඔබතුමාගේ පරම්පරාවේ මුතුන් මිත්තොත් මේ දළදාවට සේවය කරලා තියෙනවා. එහෙනම් මෙතන විගණන පළාතක් හදන්න. මේක විගණනය කරන්න අසීමිත ධනයක් මේ බස්නායකලා පොරකන්නේ සල්ලි ගන්න. මේගොල්ලෝ කියන්නේ අපි මේ කියන්නේ ඉන්න කෙනාට දූෂිත වෙනවා තියෙනවා. එන කෙනාගෙනත් අපිට යමක් කියන්න බෑ. මොකද මෙතන සල්ලි ගොඩක් තියෙනවා, මුදල් ගොඩක් තියෙනවා. කවුරු ආවත් මේ වංචාව මෙතන සිද්ධ වෙන්න පුළුවන් නිසා පුද්ගලයා ගැන අපි විශ්වාස කරන්නේ අපි විශ්වාස කරන්නේ ප්‍රතිපත්තියක් හදන්නට ඕනේ මේක. ඒ නිසා ජයපත්තුමාට කියනවා මේක හදන්න මෙතන අර මං කිව්ව ආකාරයට බුදුරජාන් වහන්සේට හම්බෙන සල්ලි ධනය ගිහියන්ට අයිති නෑ. මේක ත්‍රිනිකායික මහා සංඝයා මේක බෙදා ගන්නට ඕනේ. මොකද හේතුව මේ අපේ තියෙන අමරපුර නිකායේ තියෙනවා, රාමායන නිකායේ තියෙනවා, සියන් නිකායේ තියෙනවා. මේ ත්‍රිනිකායික මහා සංඝයා විසින් මේ රටේ ඉන්නවා නම් සූපසය අඩු පන්සල් තියෙනවා නම්, සිව්පසය හිග පන්සල් තියෙනවා නම් ඒ පන්සල් වලට මාසපතා යම්කිසි මුදලක් දෙන්නට ඕනේ. දළදා මාලිගාවේ වහන්නට ඕනේ. දළදා මාලිගාවේ වාර්ෂික ආදායම ලක්ෂ 2000යි. එහෙනම් මේ ලක්ෂ 2000න් ලක්ෂ 1500ක්ම ත්‍රිනිකායික සිව්පසය හිඟ පන්සල් වලට මේ සල්ලි අපි පූජා කරා කියලා දළදා මාලිගාවේ බෝඩ් එකක් ගැහුවාම ඒ ලෝකවාසී බෞද්ධයෝ තව වැඩි ආධාර දෙනවා. මොකද දැන් දෙන්නේ නැහැ. දැන් දන්නවා නිලමෙතුමාලා වංචා කරන්න පුළුවන්. මේ ගිහියෝ වංචා කරන්න පුළුවන් කියන හැඟීම නිසා දැන් දළදාවට ආධාර දෙන්නේ නැති වෙනවා. ඒ නිසා එහෙම වැඩ පිළිවෙලක් හැදුවොත් මේ බස්නායකලා පොරකන්නේ නැහැ. හැම බස්නායකෙනෙක්ම කියන්නේ මොකද්ද කියන්නේ? මම එන්නේ මේ ශාසනයට සේවයක් කරන්න. මම එන්නේ සල්ලි හම්බ කරන්න නෙමෙයි. මම එන්නේ හොඳ පරම්පරාවකින්. මම එන්නේ ජාතිය ආගම රැකගන්න කියලා තමයි කියන්නේ. එහෙනම් ඒ සල්ලි පරිහරණය බස්නායක නිලමෙන් අයින් වෙලා ආණ්ඩුව හොඳ විගණන අපි දන්නවා මේ ආණ්ඩුවේ විගණනය හොඳයි. ආණ්ඩුව හොඳ විගණනයක් කරලා අර අගත අනගත චතුදිස සගසදිනී කියන බුද්ධ වචනයට ගරු කරලා ඒ සත තිබෙනා මහා සංඝයා වහන්සේට උදව්වක් හැටියට උපකාරයක් හැටියට සිව්පස්සේ හිඟ පන්සල් වලට යම්කිසි ආධාර කොටසක් මේ ත්‍රිනිකායටම යනවනම් ඒක අර බුදුහාමුදුරෝ දේශනා කළ ධර්මයට එකඟයි. ඒ නිසා ගරු ජනාධිපතිතුමන් ඉල්ලා සිටිනවා, ගරු අතිගරු මහා හිමිවරු දෙනන් ඉල්ලා සිටිනවා, දැන් ස්වාමින් වහන්සේ තැටිය රත් වෙලා තියෙන්නේ, අපි රොටිය පුච්චමු, මේ පනත අයින් කරමු, විගණනය කරමු, ඒ ලැබෙනා වූ ප්‍රතිලාභ මහා සංඝයා අතර බෙදාගමු කියන යෝජනාව කරමින්, එහෙම නැතුව වැඩපිළිවෙලක් නැතුව මේ බල්ලු වගේ කුලල් කාගෙන බස්නායක නිලමෙලා බෙදලාක පත් වුණොත් කවුරු හරි මහා ආගමික විපර්යාසයක්, ආගමික විනාශයක් වෙන්න පුළුවන්. ලෝකවාසී බෞද්ධ ජනතාව කලකිරිලා පාට බහින්න පුළුවන් කියන අනාවැකිය ප්‍රකාශ කරමින් ඊ타ත්ම ඥානාන්විතව ක්‍රියා කරමු කියලා මේ අවස්ථාවේ සමස්ත මහානාහිවරුන්ගේ බෞද්ධ ජනතාවෙත් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ඒ කියන්නේ මුදල් සම්බන්ධද? දැන් ඔයත් දන්නව ඇති. දැන් අද ඊයේ ගිහිලා එක බස්නායක නිලමේ කෙනෙක් තව චෝදනා කරනවා. අඩු ගානේ එයාගේ අඹුවටත් අවනම්බු කරාලු. දරුවන්ටත් අවනම්බු කළාලු. බලන්න මේ සටන කොච්චර පල්ලෙහාට ගිහින් තිනවද? දැන් ක්‍රිස්තියානි සමාජය තුල, මුස්ලිම් සමාජය තුල ඔයගේ තනතුරු තෝරනවා. මේ වගේ අරුබුදයක් තියෙනවද? මේ ප්‍රථම වතාවට මේ අරුබුදේ තියෙන්නේ. මොකද අපි කරන්නේ? දැන් ඔයාට මම මේ කතාවේ කිව්වනේ අපි කිසිම බස්නායක කෙනෙක් නගාසින කතා කරන්නේ නැහැ කියලා. දැන් ඉන්න කෙනා දූෂිතයි කියනවා, ඉස්සරහට එන්න පුළුවන් කෙනා දූෂිතයි කියලා අපි විශ්වාස කරනවා. මොකද හේතුව මේ විගණන පනතක් නැතුව මේ පනත වැරදි කියලා අපි කියන්නේ. එතකොට කවුරු ආවත්, බෝධිසත්වරෙක් මෙතෙන්ට ආවත් ඒ වංචාව දූෂණය වෙන්න පුළුවන් වපසරයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අපි කියන්නේ ඒක වෙනස් කරන්න කියලා අනුර කුමාර මැතිතුමාට. දිසානායක මුදියන්සේලා කියන්නේ නුවර මාතලේ වැදගත් පවුලක ඒ දේවාලත් එක්ක සම්බන්ධතාව මේ අපේ දළදා මාලිගාවත් එක්ක රජ සම්බන්ධ කෙනෙක්. ඒ පරම්පරාව වෙන්නේ. ඒකට යාට අයිතියක් මේක තියෙනවා.
ඔව් දිසානායක මුදියන්සේ කියන්නේ හරි දිසානායක මුදියන්සේ කිව්වට හැමෝම දිසානායක මුදියන්සේ දැන් උඩුවේ දල්බන්දලා ඉන්නවා කියලා. ඔව්. දිසානායක මුදියන්සලා කිව්වට ඔක්කොම මේ එහෙම නෑ ජනාධිපතිතුමා තමයි මේකේ ප්‍රධානම වගකියුත්ත. ඒ කියන්නේ මේ පනත වෙනස් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. 1931 මම කියවනේ සුද්ධ මේ පනත ගෙනාවා කියලා. මේක වෙනස් කිරීමේ එක පෑන් පහරයි තියෙන අනුකෝණ මහත්තයා මේක වෙනස් කරන්න. මහානායක හමුදේ කතා කළා මේක කරමු ස්වාමීන් වහන්සේ කිව්වා නම් ටක් ගාලා මේක කරා. එතකොට මේ අරුබුදේ වෙන්නේ නැහැ. මේ තරම් සත්තු වගේ පොරකන්නේ නැහැ මේ ධනෙට. මේක වස්තුවක් තියෙනවානේ. ඒ වස්තුවේ විගණනයක් වෙන්නේ නැහැ. ඒවා මේ ඡන්දෙදි මුදල් යනවා කියලා දැන් දිසාපතිවරුන්ට ඡන්දෙ දෙන්න පුළුවන්. අස්ගිරි පාර්ශ්වයේ මහානායක විහාරාධිපති මහසාට ඡන්දෙ දෙන්න පුළුවන්. එතකොට බැරි වෙලාවකත් මුදල් ස්ථිර වුණොත් අනික මේ ඉන්න නිලමේතුමා දැන් තාමත් මෙතන ඉන්නවා මේ පුටුවේ. ඒතර බුද්ධ ශාසන අමාත්‍යාංශ වක්කීමක් තියෙනවා. එයාව අයින් කරලා. මම හිතන්නේ කොහොසයිස්තුවපත් කරන්න ඒක. කාගේද? ආ ඔය මම තමයි මේ කියන්නේ. දැන් නිරංජන විද්‍යාත් මහත්තයා ඉල්ලුවානේ. එයා එතකොට එයාව අයින් කරා. එයාත් කොමසාරිස්තුමා පත් කරනවා නම් අපි කිව්වනේ මේක පත් කරන්න එපා කියලා ගිහිල්ලා අපි දුන්නානේ. ත්‍රිතාඥාව කරන් දුන්නා මේක කරන්න එපා කියලා. නමුත් දැන් මේක වෙලා තියෙනවා. හරි පොඩ්ඩක් ඉන්නකෝ. එතකොට අනුරුමාල් දිසානායක මහත්තයාට ඔය කරන්න උමනාව ඒ කියන්නේ විගණනය කරන අර ප්‍රශ්න මේ ප්‍රශ්න වල ඔබතුමාලා කියන ප්‍රශ්න ඔක්කොම දිනනවා. එහෙමනම් තිබුණා කොහොසාරිස් ඒක ප්‍රශ්න. ඇත්තටම ඔය ඒකද මම මේ කියන්නේ. එතන වැරදුනා. එතන වැරදුනා කියලා අපිට ඒක හදාගන්න බැරිකමක් නැහැනේ. බැරිලාක ඡන්දෙදි ඒ දේ වුණොත්. ඒ කියන්නේ යම් කිසි කැමැත්තක් ලැබෙදියාවක් මේ ඉන්න මේ කවුද දෑල බණ්ඩාර දෑලට දුන්නොත් ලැබෙදියාවක් ආණ්ඩුව බුද්ධාසන අමාත්‍යාංශය ඇමතිතුමා අපිට ප්‍රශ්නයක් වෙනවා මහා මේක කැළඹීමක් සිද්ධ වෙනවා. දැන්ට ඒ කැළඹීම සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඡන්දයෙන් ප්‍රතිඵලින් තමයි ඒක වැඩි වෙන්නේ. ඒ වුණාට මේ අනියමයෙන් විද්‍යාත්මක ගහන වැඩක් දුකෝද මේ නම් ඔව් ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. අපි හැම වෙලෙම කියනවා මේක බැරි වෙලාවකත් ඔයා හිතන්නකෝ මේ දූෂිත කෙනෙක්. මම එදත් කිව්වා බැරි වෙලාවකවත් නිලමේතුමා පාටපත් වෙනවා මේ දෑල බණ්ඩාරව. දෑලව. එතකොට ඊළඟට අල්ලස දූෂණ වංචාව සම්බන්ධව එතුමාට චෝදනා තියෙනවා. බැරි වෙලාවකත් ඒ චෝදනාවක් ඉතින් එතුමාට හිර යන්න වුණොත් ලෝකෙ වැටෙයි බස්නායක නිලමේ හිරේ කියලා. දැන් එතකොට ඒක බෞද්ධයන්ට අපරාධයක්. ඒ නිසා තමයි කියන්නේ නායක හාමුදුරන්ටත් කියන්නේ ජයජමතුමාට කියන්නේ මේකට මැදිහත් වෙලා විසඳන්න. මේකට මැදිහත් වෙන්න. මේකේ තියෙනා වූ වටිනාකම් ඇති කරන්න. ඒ කියන්නේ මේ තියෙනවනේ මුදල් හම්බ කිරීමේ වටිනාකමක් විගණනයක් නැහැ. අර පනත ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකාට මරා ගන්නවා. අද ඒගොල්ලන්ගේ අමුදරුවන් නෝනට පව ගහනවා. දැන් නාත දේවාලේ මේ වසන් කිලිම ගිහලා අනිත්තට බයනවා. අනුරුමාල් දිසානායක මහත්තයා මල්ලිගෙනෙක් කරේ අයියෙක් කරේ මම නැක දන්නේ ඔබතුමාගේ අනාවැකි වල නැත්ද මේ එතුමාගේ පරම්පරාවේ කවුරුත් මේක නෑ එතුමාගේ පරම්පරාව දැන් මෙතන ඉන්නේ ඔක්කොම හොඳ පරම්පරාවලනේ. බුදියන්සෙලා බණ්ඩාරනායකලා වගේ පරම්පරා ඉන්නවනේ. එතකොට මේක තෝරන්න විදිහක් තියෙනවනේ. අපි කියන්නේ මේ දැන් ඉන්න බස්නායක නිලමේට චෝදනා තියෙන අතර ඒ නිලමේ දැනටත් මේක මේ තනතුරු දරනවා. ඒක වැරදි. මේක ස්වාධීන කරන්න. එතකොට මේක ස්වාධීන කරලා දැන් ඔය ස්වාධීන දරාට පස්සේ අර මේ පොලිසිය දරුබංගාවේ කවුරු හරි කෙනෙකුට තෝරපත් වෙනවා. නෑ මේ මෙහෙමනේ මේකේ ඡන්ද දැන් මේකේ තියෙනවනේ ඡන්ද තියෙනවනේ ඔව් නෑ මේකට මෙහෙමයි. ඒක තමයි මම මේ කියන්නේ. ඡන්ද ප්‍රශ්න නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් ඔය පරම්පරාවක් තියෙනව නේද? ඔය සම්පූර්ණ එන්න පරම්පරාව කීපයක් තියෙනවනේ. ඔය පරම්පරාව කීපෙන් එන්න ඕන. වෙන පරම්පරාවලින් එන්න බෑ. බෑ. එහෙම මට යන්න බෑනේ ඔබ. ඇත්ත කතාව. දැන් දුවත් නෑ. එහෙම බෑනේ. එතකොට ඔය පරම්පරාව තුන හතරෙන් නම් කොහොමද වෙන්න ඕන? ඡන්ද තිබුණාද? ඉතින් ඔබතුමාගේ ලෝක ස්වාධීන කරාට පස්සේ කොහේ හරි දස්කඩන බණ්ඩෙක් වෙන්න ඕන. මම මේ ස්වාධීන කරන්න කියන්නේ දැන් ඔබතුමාට මම මේ කියන්නේ මේ විගණන මේ පනත අයින් කරන්නයි කියන්නේ. අපි දන්නවා. ඔයා කියන කතාව ඇත්ත. දැන් ඉන්න නිලමේතුමාට චෝදනා තියෙනවා. හිටපත් වෙන නිලමේතුමාත් වංචනිකයෙක් චෝදනාකාරයෙක් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ප්‍රත්‍යඥයි. සල්ලි කියන්නේ සර්පයානේ. සල්ලි කියන්නේ සර්පයා. දෂ්ට කරනවා. එතකොට අපි කියන්නේ මේක විගණනය කරන්න හා මේ පනත වෙනස් කරලා ඒ මුදල් විගණනයෙන් රජය විගණනය කරලා ඒ මුදල් අවශ්‍ය පන්සලට දෙන්න. ඒක බුද්ධ වචනයක්. ඒ කියන්නේ දැන් වෙන්නේ අමරපුරුනේ මේ අස්කිරි පාර්ශයයි මල්ලතු පාර්ශයයි මේ මුදල් කියන්නේ මේ සම්බන්ධව අයිතිය තියෙනවා. අපි කියන්නේ මේක දෙන්න රාමායන නිකායටත්. ඒ වගේම පන්සල් වලට සිව්පත හික පන්සල් මේ රටේ තියෙනවා. බුදුන්ගේ දේ අයිති මහා සංඝයාට. ගිහියන්ට අයිති නෑ. මහා සංඝයාට අයිති. ඒගොල්ලෝ මේක බෙදා ගන්න. දලදා මාලිගාවට වන්දනා කරන මිනිහෙකුට උරුහම තියෙන්න ඕනේ අපි රුපියල් 100ක් දැම්මොත් ඒ රුපියල් 100 මුළු ශාසනය තුලම බෙදෙනවා කියන එක බෞද්ධ හැඟීමක් ඇති වෙන්න ඕනේ. ඒක තමයි බුදුන් වහන්සේ මම කිව්වා දේශනාව කරලා තියෙන්නේ. සාංගික ක්‍රියාන්නේ ඒකයි. ඒ නිසා කවුරු ආවත් හොරෙක් වෙන්න පුළුවන් පනත වෙනස් කරන්න විගණනයක් කරන්න
එතකොට මේක සාධාරණත්වයට ඉෂ්ට වෙනවා. ඔයා කිව්ව කතාව ඇත්ත. ඔය කොහොම කරත් අන්තිමේට මට නම් තේරෙන්නේ එන්නේ අකිල විරාජ් කාර්යවසම් එතුමා ඉන්න කාලේ දඹුල්ලේ පන්සලේ පින් කැටේට ගහන්න කියපු ප්‍රශ්නයක් තිබුණා. හරි ඔන්න ඕක වෙනත් නුහුරුවරකින් මේ එන ප්‍රශ්නයක් නෙවෙයි මෙදී. නෑ. විහාර දේවාලගම් පනතේ පනත තියෙනවා මේක භුක්ති විඳින්නේ තියෙන්නේ ධනේශ්වර ක්‍රමයක් තියෙන රටේ තියෙන්නේ පන්සලේ තියෙන ධනේශ්වර ක්‍රමයක්. නමුත් හරි දේ මොකද්ද? අකිල විරාජ්‍යනාවත් මහා බ්‍රහ්මයාගෙනාවත් ඒ පනත තියෙනා වූ සංඝරත්නයට අර සාංගික විදිහට මේ පින් කැටේ සල්ලි ටික ගිහියන්ට නෙමෙයි අවට තියෙන පන්සල් සිව්පස්සේ හිඟ පන්සල් බෙදා ගන්න නම් හොඳ නැද්ද? ඒක බුද්ධ වචනයක් නේ. ඒකනේ හොඳයි. ඒක කවුද කියනවත් ප්‍රශ්නයක් නෑ අපිට. මහා බ්‍රහ්මයාගෙනත් කමක් නෑ. ජූතවුණ ගැනත් කමක් නෑ. සාංගික දේපල ස්වාමින් වහන්සේට බෙදා ගන්නවා නම් හොඳයි. ගිහියෝ බෙදා ගන්න එක වැරදි. ව්‍යාපාර ආණ්ඩුව වැඩමුනේ පන්සල් වලට අපිට යන්නේ. මාලිමාව ආණ්ඩුව ඊට කලින් ඔබතුමාලා නෑ. කියලා මේ ආණ්ඩුව දෙද යවන්න දුක දාගන්න. අනුරු කුමාරට ඡන්දෙ දුන්නේ සිව්පස්සේ හිඟ අනුරාධපුර රාජධානිය පොළොන්නරු රාජධානියේ මධ්‍යම පළාතේ ඡන්ද දුන්නේ හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ අනුරු කුමාරත් එක්ක ඉන්නවා. කවදක්වත් මහා සංඝයා වහන්සේ ඒ කියන්නේ සිව්පස්ස හිඟ ත්‍රිනිකායක මහා සංඝයා වහන්සේලා පන්සල් නගා සිටීමට අනුරු කුමාරට උදව්වක් අනුරු කුමාරට බෑනේ බුද්ධ ශාසන අමාත්‍යංශ සල්ලි දෙන්න. බුද්ධ ශාසන අමාත්‍යංශ සල්ලි නැහැ. සල්ලි දෙන්න පුළුවන්කම තියෙන්නේ මේ වගේ. නිසා පන්සල් නැගී සිටීමට විරුද්ධව තවත් පන්සලේ හාමුදුරුවමක් කතා කරන්නේ නැහැ. උන්වහන්සේලා මේකට මුළු මහා ත්‍රිනිකාය මේ ක්‍රියාවලියට අනුරු කුමාර සම්බන්ධ වුණොත් මේ පනත අයින් කරලා විගණන පනතක් ගෙනාවොත් ඒකට මහා සංඝයාගේ ආශිර්වාදය ලැබෙනවා සිකුරුයි අනුරු කුමාර ඉතිහාසගත වෙනවා මේ සාංගික දේපල බුදුන් වහන්සේගේ ධර්මය අනුව ක්‍රියාත්මක කළා කියලා. ඔබගේ අනාවැකිය අනුව මේ ඉන්නේ කෙනා පත් වෙන්නේ නැද්ද? නෑ මම කියන්නේ මේ යන විදිහට කවුරුපත් උනත් මේ යන විදිහට කියන්නේ මේක සාමාන්‍යයෙන් මේ යන විදිහ එන කොටා ගැනීමේ ස්වභාවයක් තියෙන්නේ. කවුරුපත් උනත් රටේ ආගමික වශයෙන් ලොකු ආందోලනයක් ඇති වෙයි. ඇයි මේ විදිහට මේක පත් උනේ කියන එක. ඉතිහාසයේ කවදාකවත් මෙහෙම දෙයක් වෙලා නැහැ. මේ දැන් වෙන්නේ මේක.